අයිබෝන් ආයනම් මනම් channel එක තවත් අලුත් තැනකට ආවා. මට මාරම ලස්සන place එකක්. ඒකද වගේම පට්ට ලස්සන place එකක්. අපුට ඉස්සරහට ගිහලා ඇවිදලා බලමු. මම කියන එක sounds නම් මේ ඇහෙනවද කියන දන්නේ නැහැ. මොකද මම mic එක ගෙනාවේ නැහැ. හැබැයි මම හිතන්නේ ඇහෙනවා ඇති. මොකද වාහන ශබ්ද බද්ද මොකුත් නැහැ මෙතන. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. මෙතන තමයි පටන් ගන්නෙ. මේකත් මාරම ලස්සන ප්ලේස් එකක් තමයි තියෙන්නේ. ඒකත් මාරම ලස්සනයි. මම නම් ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. බලමු ඇවිදලා කරලා. රස කැමක් තියෙනවා. මම හිතන්නේ මෙහෙට එන කට්ටිය මම හිතන්නේ දන්නවද දන්නෙත් නෑ මේව කනවා කියලා. මම දෙන්නම ඉස්සරහට ගිහලා ඉස්සරහට යනවා ප්ලේස් එකක්. ඒක දෙනවා යන්න බලන්න මෙතනට. ඒක මාරම ලස්සනයි. වව්. රසම කෑමක් දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න කවුද කියලා දන්නේ. තේදිච්ච ඒවා තියෙනවා. මම ඉස්සරහා ගහකුත් තියෙන ඉතින් මම කල්ලි ඉවරලා කාලා පෙන්නන්නම්කෝ. කැමරා එකයි මම අරන් ආවේ. මේ වීඩියෝ එකක් කරන්න හිතාගෙන ආවේ නෑ. මෙන්නට මට මේක දැක්කට පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුණා. ඒකයි මම මේ ආයේ වීඩියෝ එකක් කරන්නේ. මේ දෙවෙනි ප්ලේස් එක. මෙතනින් එහාටත් තියෙන්නේ මේ ලොකු කැලයක්. ඒකත් මේකේ නම් තියෙනවා ඇත්තටම කිව්වොත් අනිකර මාදන් එහෙමනම් ඉරිලා වෙනවා. අපි දංගෙඩියක් කා ගලුවද? බලන්න. කියන්නේ ඉස්සරහට. වගේම කුරුල්ලොත් ඉන්නවා සෑහෙන්න. මේ දංගෙඩියක් කාලා. ඒක දංගෙඩියක් තියෙන මෙතන. ඉතර පැහිලා තියෙන්නේ. Mira más video. Tan pan rahai. Mandan nahi mitan ni minusu මේක තියනවා එක දන්නවද කියලා. හැබැයි හැම කෙනාම මෙතන දංගස් තියෙනවා. ඒ කට්ටිය වැටකෙයිය ගෙඩි දෙකක් දිනනවා. ඉතින් වැටකෙයිය ගෙඩිය. අන්නාසි ගෙඩිය වගේ කොහොමද? මේක තමයි වැටකෙයිය ගෙඩිය කියන්නේ. සමහර කට්ටිය නම් දැකලා ඇති. සමහර කට්ටිය නම් දන්නේ නැති දන්නේ නැතු ඇති. වැටකෙයිය කියන්නේ. වැටකෙයිය ගිඩන් දිගටම තියෙනවා. වැටකෙයිය මල් එහෙම පිපිච්ච දවසට මාරම සුවඳක් තමයි වැටකෙයිය මල් වල තියෙන බලන්න. කට්ටිය දන්නවනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. මොනවද මේ ගෙඩි జాතිය කියලා. එහෙම රසවත් කරන්න සුවඳවත් කරන්න වටලප්පන් වලට එහෙම කියාපු භාණ්ඩයක් තමයි මේක. ටේස් එක. ඉතින් අල්ලන මට්ටම් එකක් තියෙන හැබැයි ඔය කට්ටියවත් අතින් වතුර අල්ලලා කකුල් දාන්න යන්න එපා මේ වතුරට.
බංකු ටික අවු කරගෙන බයයි. ඉතින් බෝට්ටු තියෙනවා. ඊට පස්සේ තියෙනවා හැද්දෙන පාලමක්. හරි. හැද්දෙන පාලමක් තියෙනවා. ඒක හැද්දෙනවා. අයි කල්ලම කිතුනේ. ඊයමයි. මේ ප්ලේස් එකේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. අපි දැනට නතර වෙනවා මොකද ඒකට හේතුව කාලේ වේලාව මදි නිසා. අපි දෙවෙනි කොටසෙන් ඊටු ටික අපි පෙන්නන්නම්.